බදුලුපුර නිවුස්. මාත්‍යා වැඩ කතා කරලා යනවද? ආරයක් දර්ශනේ ඉන්නවා. එහෙමද? ඔව්. ඔයගොල්ලෝ මේක කාපට් ගන්නවා. ඒකද හේතුව? හේතුව ඔයා කරලා වීඩියෝ එකක් දාපිපන්නේ. ඔව් ඔව්. මේ වීඩියෝ එක. ඔය ඔයගොල්ලෝ ඇවිල්ලා අපිට දෙන්නේ අදන් මෙහෙමයි කියලා පොඩි කී. ඔයා දෙවියන් කියන්නේ. ඒකනේ මාත්‍යා තැලිලා නැති හින්දා කියන්නේ අපි ඉතින් තැලිලා නැහනේ. ඔය ටික හතලන්නේ. ඒක ගැලවෙනවනේ ඉතින් දාලා තියෙන ඔක්කොම. ඒ කියන්නේ මහත්යලා කොන්ට්‍රැක්ට් එකකින් නතර කරාද නැත්නම් ආණ්ඩුවෙන් කොහොමද මේ සභාවෙන් කොහොමද නවත්තන්නේ කියලා? ඔව්. ආ? එහෙන් කිව්වා? කිව්වා නතර කියලා. නතර කාපට් එක ඉන්නකෝ කාපට් එක දාලා. නෑ මම දැන් කතා කරා උඩින් ඒකයි මේ ඔයාලා යනවා කියලා. නෑනේ මහත්තයා අපි මම මෙහි മന്ത്രിනේ. අපි මෙහි වෙන වැඩක් ගමේ හොඳ විදියට කරගන්න ඕනේ. මහත්තයා දැන් දාපේකේ ගලවන් ගියාට පස්සේ ආය අවුරුදු 100කින් හැදෙයිද දන්නේ නෑනේ. කාර් ගැන දන්නේ නෑ. දැන් කාර් දානකොට සමහරට කාර් දානකොට කචල් ගම්මා. කාර් යන්තම් දාලා යනවා කියලා. කාර් දාලා දවස් 14ක් දවස් 20ක් වහලා කියන්නේ ඒක පරිසර උෂ්ණත්වයෙන් තමයි මේ වගේ හයියන්නේ. දැන් බං ඒ දානකොට තිබ්බාගේ දැන් තියෙන කියලා. ෆැක්ට් මොකක්ද එතකොට? ඒක ෆැක්ට් එකක් තමයි. දැන් මේ කාර් කලවම් කරලා ගිහින්නේ. ඒතර මේක අවුව වැටිලා මේ ටික දවසක් යනකොට තද වෙන්නේ. ගාව කරලා තද වෙන්නේ නෑ ඔක. දැන් අද ගාලා මේ කීලා රෑ රසොත් රසට හොදන් යනවා. ඒක අපි දැනගන්න ඕනේ ඒකයි. නිවුස් එකක් දැම්මා මම දැම්මේ. ඒ කියන්නේ මම දැම්මේ මේ වැඩේ ගමේ කරන වැඩේ අපි හරි පිළිවෙලට කරගන්න බෑ. අපිට එහෙම අයිතියක් තියලානේ කතා කරන්නේ. නෑ මහත්තයලා මට දැනගන්න ඕනේ මේ පළාත් සභාවෙන් එපා කිව්වද මහත්තයලා හිතලා එපා. එපා කිව්වේ. අපි කොන්ට්‍රැක්ට් නෙමෙයි. පළාත් සභාවෙන් වැඩ කරා. එහෙමද? හරි එහෙනම් හරි. හරි. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර නැතිනම් සබස්ක්‍රයිබ් කර බදුල්ලේ නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.